Right. Good evening හැමෝටම. මම කලනි හර්ෂලා, certified Zumba and aerobics instructor. මම අද ඇවිල්ලා ඉන්නවා content fitness එකත් එක්ක. ඕගොල්ලෝගේ ගෙදරට මේ නිමාඩු දවසේ විශේෂයෙන්ම කාන්තාවන් වෙන ඕගොල්ලොන්ට ඕගොල්ලොන්ගේ සෞඛ්‍ය, ඕගොල්ලොන්ගේ health එක improve කරගන්නේ කොහොමද කියලා පොඩි session එකකින් ඕගොල්ලොන්ව දැනුවත් කරන්න. අපිට තාම කට්ටිය එනවා. අපි තව 2 minutes විතර බලමු කට්ටිය log වෙනකන්. ඒ අතරතුරේ මතක් කරන්න අම්මා විශේෂයෙන්ම ගොඩාක් ඔයගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා. ඕගොල්ලෝ වෙනුවෙන් පොඩි වෙලාවක් හරි මෙහෙම මේ වගේ සෙෂන් එකකට සහභාගී වීම ගැන. රයිට්. අපි කතා කරමු. කාන්තාවක් විදිහට ඕගොල්ලන්ට කොහොමද ඕගොල්ලොන්ගේ සෞඛ්‍ය, ඕගොල්ලොන්ගේ ශරීරය මනාව තියාගන්නේ කොහොමද කියලා. රයිට්. ස්පෙෂලි අපි හැමෝම කාන්තාවක්. එතකොට මේ කාන්තාවක් විදිහට අපි හැමෝම කැමති ලස්සනට ඉන්න. නේද? ඊට අමතරව දැන් කට්ටිය හිතනවා අපේ ඕන ඇඟ මහතයි. ඇඟ අඩු කරගන්න ඕන. එහෙම නැත්නම් ඉස්සරහට අපි සෞඛ්‍ය කොහොමද තියාගන්නේ? කොහොමද අපි මේ දැන් අපි ෆිසිකලි ඉන්ඇක්ටිව් නම් කොහොමද පොඩ්ඩක් හරි පොඩි වර්කවුට් එකක් කළා කොහොමද ෆිසිකලි ඇක්ටිව් වෙන්නේ කියලා අපි හිතනවා. ඒ හිතන නිසානේ අද ඔයගොල්ලෝ මේ ජොයින් වෙලා ඉන්නේ. නේද? රයිට්. මේකට උදව්වක් විදිහට content fitness අපි ඕගොල්ලන්ට එක දිගට එහෙම නැත්නම් අපි අපේ content fitness එකේ කාර්ය මණ්ඩලය ඕගොල්ලන්ට උදව්වක් කරනවා කොහොමද ඕගොල්ලන්ගේ fitness goal එකට ළඟා වෙන්නේ කියලා. එතකොට අපි පොඩි tracker එකක් දාලා තියෙනවා. හරිද? අපි මේක ඕගොල්ලන්ගේ WhatsApp channel එකට අපි එවනවා. කොහොමද ඕගොල්ලන්ගේ මේ fitness එක track කරගන්නේ කියලා. මම කියලා දෙන්නම්. right? දැන් කට්ටියට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. වෙලාව අඩුයි. අපේ කාන්තාවට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපිට වෙලාවක් නැහැ වර්කවුට් එකක් කරන්න. නේද? සමහර කට්ටිය දැන් මෙතන ඉන්නවා ගෘහණියන්. එහෙම නැත්නම් වැඩට යන කට්ටිය ඉන්නවා. එතකොට මේගොල්ලන්ට දවසේ වෙලාවක් හරි එක්සැක්ට් ටයිම් එකක් නැහැ වර්කවුට් කරන්න. නේද? මං හරි නේද? ප්‍රශ්නයක් නේද ඒක? right. එතකොට මම කියන්නේ නෑ ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ තියෙන වැඩ ඔක්කොම පැත්තකට දාලා මෙන්න මේ වර්කවුට් එක ફોකස් කරන්න කියලා. රයිට්? අපිට එහෙම කරන්න අමාරුයි. මම දන්නවා ගෘහණියක් විදිහට නැත්නම් මවක් විදිහට නැත්නම් ඕගොල්ලෝ රස්සාවක් කරනවා නම් අපි රස්සාවෙන් පස්සේ අපි වර්ක් කරලා ගෙදර ඇවිල්ලා ඊට පස්සේ ගෙදර වැඩ තියෙනවා, ළමයිගේ වැඩ තියෙනවා, හෝම් වර්ක් තියෙනවා. මම දන්නවා මේ ඔක්කොමත් එක්ක ඕගොල්ලන්ට ඕගොල්ලෝ ගැන හිතන්න වෙලාවක් නැහැ. නමුත් දැන් මේ තියෙන තත්ත්වයක් එක්ක අපිට අපි ගැන හිතන්න වෙනවා. මොකද කිව්වොත් අපි ලස්සනට ඉන්න ඕන. ඒ වගේම තමයි නැත්තම් අපි ලෙඩ වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩිනේ නේද? ලෙඩ වෙනවා. අපි ලෙඩ වෙන්න හොඳ නෑනේ. අපිට ළමයි ඉන්නවනම් අපි ඒගොල්ලෝ වෙනුවෙන් අපි සෞඛ්‍යව සම්පන්නව ඉන්න ඕන. රයිට්? එහෙනම් මේ ලෙඩ වෙන එක නවත්ත ගන්න නැත්නම් අපි ලස්සනට ඉන්න අපි සෞඛ්‍ය සම්පන්නව ඉන්න ඕන. එහෙමනම් අපි පොඩි වර්කවුට් එකක් හරි ඇඟට දෙන්න ඕන. නිකම්ම ඉන්නවට වැඩිය ෆිසිකලි පොඩි ඇක්ටිවිටි එකක් කරනවා නම් ඒක ගොඩාක් හොඳයි. මොකද කිව්වොත් දැන් අපි හිතමු අපි උදේ ඉඳන් වැඩ කරනවා. ගෙදර වැඩ කරනවා. මගෙන් අහනවා සමහර කට්ටිය එතකොට ෆැට් බර්න් වෙන්නේ නැද්ද? ගෙදර වැඩ කරනවා නේ? අපි රස්සාවට යනවා. මේ අපි ගෙදර වැඩපළ කරද්දී අපේ ඇඟේ තියෙන ෆැට් එක බර්න් වෙන්නේ නැද්ද කියලා. මෙහෙම අපි දැන් ඒකට used to be වෙලා. අපි ඒකට දැන් පුරුදු වෙලා. එහෙම කට්ටියට එහෙම වෙලාවකට අපිට ඇඟේ ෆැට් එක එකපාරට බර්න් වෙන්නේ නැහැ. එතකොට අපි කරන්නේ මොකද්ද? පොඩි වර්කවුට් එකක් කරන්න ඕන. රයිට්? මම කියන්නේ හැමදාම වර්කවුට් කරන්න කියලා. එහෙම කරන්න හොඳත් නැහැ. නමුත් අපි පටන් ගමු. අපි මුලින්ම පටන් ගමු සතියට පැය දෙකක්, සතියට දවස් දෙකක්, පැය ගානේ නැත්තම් විනාඩි 30 ගානේ අපි මුලින්ම පටන් ගමු. ඊට පස්සේ ටික අපි මේක ඩෙවලොප් කරමු. මේක ඩෙවලොප් කරන්න අපි content fitness අපි ඔයගලන්ට පොඩි tracker එකක් දෙනවා. ඔයගලන්ට මේකට අප්ඩේට් කරන්න පුළුවන් ඔයගලන්ගේ විස්තර. එතකොට ඔයගලන්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් නිතරම. එතකොට ඔයගලන්ට ඔයගලන්ගේ progress එක ඔයගලන්ටම බලා ගන්න පුළුවන්. අපේ content fitness අපේ ආයතනයේ කට්ටිය ඉන්නම ඔයගලන්ට හැම වෙලේම උදව් කරන්න. ඉතින් අපි ඒකට බැඳිලා ඉන්නවා. ඒ නිසා අපිත් එක්ක නිතරම එකතු වෙන්න, අපිත් එක්ක නිතරම කතා කරන්න. ඔයගලන්ට ඔයගලන්ගේ fitness goal එකට යන්න අපිට උදව් කරන්න පුළුවන්. right. වැඩිපුර මම කතා කරන්න යන්නේ නැතුව මම කියන්නම් මුලින්ම දැන් ඊට කලින් මම ඔයගලන්ට කියන්නම්. ඕගලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ ෆිට්නස් සම්බන්ධයෙන් ඕගලන්ට අපේ chat box එකට දාන්න පුළුවන්.
මම ඕගොල්ලන්ට උත්තර දෙන්න ලෑස්ති. අපි මේ සෙෂන් එකේ යන අතරේ ඕගොල්ලන්ට එන ප්‍රශ්න ඕගොල්ලන්ට chat box එකට දාන්න පුළුවන්. right. හරි. දැන් මම කිව්වා ඕගොල්ලන්ට ලස්සනට ඉන්න. ලෙඩ රෝග අඩු කරගන්න පොඩි ෆිසිකලි ඇක්ටිවිටි එකක්වත් සතියට කරන්න කියලා. සතියට කියන සතියට දවස් දෙකක්වත් කරන්න කියලා. මේක පටන් ගන්න හරි අමාරුයි. එකපාර අපිට ફોකස් කරන්න අමාරුයි. නමුත් අපි හිතුවොත් අද පටන් ගත්තොත් ටික මේක වැඩි කරගන්න පුළුවන්. ඒකට උදව් කරන්න තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. right. මම අද ඔයගොල්ලන්ට ඔක්කොම කියලා දෙන්න යන්නේ නැහැ. ඒ කියන්නේ අපි එකපාරට ඔක්කොම ඔයගොල්ලන්ට දාන්න බෑ ඔලුවට. අපි ඒ නිසා චුට්ට මේක කරගෙන යමු. right. කොහොමද වර්ක්අවුට් එකක් කරන්නේ? ඔන්න ඕක තමයි කාන්තාවන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ. right. සමහර කට්ටිය ජිම් එකකට යන්න පොඩ්ඩක් කැමති නැහැ. සමහර කට්ටියට වෙලාව නැහැනේ. ජිම් එකකට යන්න වෙලාව නැහැ. එතකොට අපේ කට්ටිය මොකද කරන්නේ? ඔන්න පොඩ්ඩක් වොක් කරනවා. එහෙම නැත්නම් අපි ගෙදර වර්ක්අවුට් කරන්න හිතනවා. හිතනවා විතරයි තාම පටන් ගත්තේ නැහැ. නේද? right. ගෙදරදී වර්ක්අවුට් එකක් කරගෙන යන්නේ කොහොමද කියලා සරලව පොඩි බේසික් එකක් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න. හරිද? අද පටන් ගමු. හිමින් කරගෙන යමු. අපිට උදව් කරනවා. අපි තවත් මේ වගේ සෙෂන්ස් ඉදිරියට අරගෙන එනවා. ඕගොල්ලන්ට උදව් කරන්න. ටික අපි වැඩි කරගමු. right. මුලින්ම වර්ක්අවුට් එකක් කරන්න කලින් මේ වර්ක්අවුට් එක අපිට බෙදා ගන්න පුළුවන්. වෝම් අප් එකක් අනිවාර්යයි. ඇයි වෝම් අප් එකක් අනිවාර්යයි? අපි මේ ඇඟට කියන්න ඕන අපි දැන් පොඩි වර්ක්අවුට් එකක් කරන්නයි යන්නේ ඇඟ සූදානම් වෙන්න කියලා. right. එහෙනම් අනිවාර්යයෙන්ම වෝම් අප් එකක් කරන්නම ඕන. ඊට පස්සේ පොඩි මේන් පාර්ට් එකක් පොඩි එක්සර්සයිසස් දෙක තුනක් ඕගොල්ලන්ට කරන්න පුළුවන්. ඊළඟට බඩ. කාන්තාවක් විදිහට ඔන්න හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි බඩ. ඇයි ඒ? after the delivery pregnancy එකෙන් පස්සේ බඩ වැඩි වුණා මහත් වුණා කියනවා. ඊට පස්සේ නැත්නම් මොකද? ඔෆිස් එකට ගිහලා ඉඳගෙන ඉන්නවා කනවා ඔක්කොම මේ දේ ටික මෙතනට තැන්පත් වෙලා ඔන්න බඩගෙඩිය ඇවිල්ලා. නේද? right. ගොඩක් කඩේට තියෙන ප්‍රශ්නේ කකුල් දෙක shape miss අත් දෙකත් shape miss මෙන්න මේ බඩ තමයි ප්‍රශ්නේ. right. එහෙනම් abs workout එකක් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. right. ඊළඟට අපි warm up කරා, main part එකක් කරා, abs කරා. එහෙනම් මොකද අන්තිමට යන්න ඕන? warm up කරා නම් warm down එකක් අනිවාර්යෙන් කළ යුතුයි. මොකද අපි උණුසුම් කරපු ඇඟ ඊළඟට cool down කරන්න ඕන නේ. ඒ නිසා warm down එකකුත් අනිවාර්යෙන් කරන්න ඕන. මේ ටික තමයි සාමාන්‍යයෙන් පොඩි workout එකකට add වෙන්නේ. ඉතින් මම ඕගොල්ලන්ට අද කියලා දෙන්නම් සාමාන්‍යයෙන් basic workout එකක ගෙදරදී කරගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ කාන්තාවක් විදිහට ඕගොල්ලන්ට ජිම් එකකට යන්න අමාරු අපහසු කට්ටිය ඉන්නවා. එතකොට එළියට යන්න අපහසු කට්ටිය ඉන්නවා. සහ මෙතන විශේෂයෙන්ම අපේ content fitness ආයතනයත් එක්ක එකතු වෙලා ඉන්නේ ගෙදරදී කරන්න පුළුවන් exercises කරන්න පුළුවන් කට්ටිය. ඉතින් ඕගොල්ලන් ගෙදර තියෙන පොඩි දේවල් ටිකක් ඇති. මං කියන්නේ ඔක්කොම ජිම් එකක තියෙන equipments තියෙන්න ඕන කියලා. එහෙම නැහැ. පොඩි ඩම්බෙල් දෙකක් නැත්නම් රෙසිස්ටන්ට් බෑන්ඩ් එකක් එහෙම නැත්නම් මොනවා හරි බර තියෙන දෙයක් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපිත් එක්ක ඉන්න කටි දානවා අපි ගව තියෙනවා treadmills, cycles, bicycles. ඊට අමතරව ඕගොල්ලන්ට ගෙදරදී workout එකක් කරන්න පුළුවන් ඕන equipments ටිකක් ඕන equipments අපි ගව තියෙනවා. ඕගොල්ලන්ට අපෙන් purchase කරන්න පුළුවන්. අපේ showroom එකකට ආවොත් ඕගොල්ලන්ට අපේ ඉන්නවා qualified කට්ටිය ඕගොල්ලන්ට උදව් කරන්න. ඒ වගේම තමයි ඕගොල්ලන්ට අපේ වෙබ්සයිට් එකෙන් පර්චේස් කරන්නත් පුළුවන්. හරිද? ඉතින් ඔන්න ඔය ටිකත් එක්ක ඔළුවේ මතක තියාගන්න. මම එහෙනම් කියලා දෙන්නම් කොහොමද මුලින්ම හරියට වෝම් අප් එකක් කරන්න. right. treadmill එකක් යූස් කරලා තියෙනවද කලින් ඕගොල්ලෝ? දැන් ගෙදර තියෙන කට්ටියක් ඉන්නවා. මොකද කරන්නේ ඒකේ? රෙදි වනනවද? රෙදි වනන කට්ටියක් ඉන්නවා. රෙදි වනන්න නෙමෙයි අපි ගත්තේ treadmill එකක්. right. මේ treadmill එකෙන් වැඩක් ගන්න ඕන. right. අපි එනවා මුලින්ම එහෙනම් warm up එකක් කරන්නේ කොහොමද කියලා දෙන්නම්. මුලින්ම එනවා treadmill එකට. මෙතනින් ඕගොල්ලන්ට start කරන්න පුළුවන් treadmill එක. right. 3 seconds වලට පස්සේ මේක walk වෙන්න පටන් ගන්නවා. අපිට පුළුවන් හිමීට අපි මේ workout එක warm up එක කරනකොට gradually තමයි අපේ exercises increase කරන්න ඕන. right. එතකොට gradually අපේ exercises increase කරන්න නම් අපි පළවෙනි step එකෙන් තමයි පටන් ගන්න ඕන. ටික ටික තමයි මේක වැඩි කරන්න ඕන.
right. මෙතනදී මේ exercises කරද්දී ඕගොල්ලෝගේ මේ posture maintain කරන එක හරි වැදගත්. right. සමහර වෙනවා මෙන්න මෙහෙම කුදු වෙලා ඇවිදිනවා. right. එහෙම වෙන්න බෑ. හරි කෙලින් කොන්ද කෙලින් තියාගෙන මෙතන ඕගොල්ලන්ට sensors තියෙනවා අතින් අල්ලගෙන ඇවිදින්න පුළුවන්. එහෙම නැත්නම් අත ඇරලා ඇවිදින්න පුළුවන්. මෙතනදී විශේෂයෙන් මතක තියාගන්න ඕන දකුණු කකුලට වම් අත යන්න ඕන වම් කකුලට දකුණු අත යන්න ඕන. මෙහෙම යන්න බෑ. අතයි කකුලේ කෝඩිනේෂන් එකක් හොඳට තියාගන්න ඕන. ඒ වගේම මේ posture එක පවත්වා ගන්න අනේක අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ කළ යුතු දෙයක්. right? මේත් එක්ක මම පොඩ්ඩක් මතක් කරන්නම්. මේකේ පොඩි ෆන්ක්ෂන් එකක් තියෙනවා treadmills තියෙන කට්ටිය දන්නවා. incline function එක ඕගොල්ලෝගේ වම් අත පැත්තේ තියෙනවා. මෙතනින් වැඩි කරගන්න පුළුවන්. ඇයි අපි incline කරන්නේ? right? ඇයි අපි incline කරන්නේ? incline කරනවා කියලා කියන්නේ අපි නිකන් කන්දක නගිනවා වගේ පොඩ්ඩක් කන්දක නගිනවා වගේ තමයි අපිට දැනෙන්නේ. right? මෙතනදී ඕගොල්ලන්ට normal walk කරනවට වැඩිය ඊට වඩා ලොකු effect එකක් දැනෙනවා. right? අපේ cardiovascular fitness එකට මේක ගොඩක් බලපානවා. ඒ වගේම තමයි අපේ මේ lower body එකේ glutes, hamstring වලට ඒකේ improvement එකට ගොඩාක් බලපානවා මේ incline එක. right. මෙතනදී අපි warm up එක ගැන දැන් කතා කරේ. warm up එකේදී ඕගොල්ලන්ට පුළුවන් විනාඩි 10ක් treadmill එක යන්න. speed එක එකෙන් පටන් අරගෙන 2 3 4 මෙහෙම ටික වැඩි කරලා ඕගොල්ලන්ගේ warm up එක කරගෙන යන්න පුළුවන්. දැන් හිතන්න මම දැන් කිව්වනේ ඕගොල්ලන්ට මම අද full workout එකක් full නෙමෙයි සාමාන්‍ය basic workout එකක් කියලා දෙනවා කියලා. පළවෙනිම මේක පටන් ගන්න අමාරුයි නම් ඕගොල්ලන්ට පුළුවන් පළවෙනි දවස walking විතරක් කරන්න. right? treadmill එකක් නැහැ කියලා හිතන්න එපා. බය වෙන්න එපා. අපි ගාව treadmills තියෙනවා අපෙන් ගන්න පුළුවන්. ඊට අමතරව ගෙදර treadmill එකක් නැත්නම් පළවෙනි දවසේ පොඩ්ඩක් ඇවිදින්න. දුවන්න. jog කරන්න. එතනින් පටන් ගමු. right? right. එතකොට ඔන්න දැන් අපි treadmill එකේ පොඩ්ඩක් විනාඩි 10ක් විතර ඇවිද්දා. පොඩ්ඩක් jog කරා. දැන් ඕගොල්ලෝගේ ඇඟ උණුසුම් වෙලා තියෙන්නේ. පොඩි warm up එකකට ඒක හොඳටම ප්‍රමාණවත්. right? ඊට පස්සේ මම ඕගොල්ලන්ට කියලා දෙන්නම් workout එකක් විදිහට upper body එකට කරන්න පුළුවන් exercises දෙකක්. හරි? ඒකට ඕගොල්ලන්ට ගන්න පුළුවන් පොඩි dumbbells දෙකක්. right? ගෙදර dumbbells නැහැ කියලා දුක් වෙන්න ඕනේ නැහැ. අපි ගාව තියෙනවා. එහෙමත් නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් එක සමාන මොනවා හරි බාරවල් දෙකක්, වතුර බෝතල් දෙකක්. හැබැයි එක සමාන බර වෙන්න ඕන දෙකේම. right? බර තියෙන මොනවා හරි දෙකක් අතට ගන්න. right? පළවෙනි exercise එක විදිහට මම ඔයගලන්ට කියලා දෙනවා මේ කකුල් දෙක අපි shoulder level එකේ තියාගන්න. right? ගත්ත dumbbells දෙක මෙහෙම අතට. මෙතනින් අපි dumbbell එක උස්සනවා දෙපැත්තට side lateral කියලා මේකට කියන්නේ මේ විදිහට උඩට. 1 2 3 4 ඒ වගේ අපිට dumbbell එක උඩට උස්සන්න පුළුවන් repetitions 10ක්. sets 3ක්. ඒ කියන්නේ අපි මුලින්ම 10ක් කරනවා, තප්පර 30ක් rest කරනවා, ආයි 10ක් කරනවා, තප්පර 30ක් rest කරනවා, ආයි 10ක් කරනවා. right? ඔන්න අපි sets 3ක් ඉවර කරා. right? මේක මොකද වෙන්නේ? මම මේ කිව්වේ upper body එකට කරන්න පුළුවන් exercise එකක්. ඒ කියන්නේ දැන් සමහර කාන්තාවෝ කියනවා වෙලා අනේ මිස් මෙතනින් එල්ලෙනවා. අත ලොකුයි. අපි ස්පෝර්ට්ස් බ්‍රා එක ඇඳහම පස්සේ නැත්නම් බ්‍රා එක ඇඳහම පස්සේ මෙතනින් පයින්නවා මෙහෙන් පයින්නවා මෙතනින් ටයර් මෙහෙන් ටයර් ඕවා තමයි අපේ කටේ තියෙන ප්‍රශ්න. මේ ඔක්කොටම හරියන්න අපිට පුළුවන් upper body එකට workout කරන්න. නිකන් ගෙදර අත උස්සලා මොනවාද මකුළු දැල් කඩලා ඕවා කරාට හරියන්නේ නැහැ. පොඩි බරක් ඇඟට දෙන්නම ඕන. ඒ නිසා අපිට පුළුවන් කිලෝ 1කින් පටන් ගන්න කිලෝ ඊට පස්සේ කිලෝ 1 2 3 4 5 ওই විදිහට අපිට ඩම්බෙල්ස් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ටික බර වැඩි කරගෙන යන්න පුළුවන්. ඔය විදිහට පළවෙනි එක්සර්සයිස් එක ඉවර කරනවා. ඊළඟට මම තව එකක් කියලා දෙන්න අපේ බොඩි එකට කරන්න පුළුවන්. කකුල් දෙක ෂෝල්ඩර් ලෙවල් එකේ තියාගන්න කලින් වගේම ගත්ත ඩම්බෙල් එක මේ විදිහට ෂෝල්ඩර් ප්‍රෙස් එකක්. බලන්න කෙලින්ම අත් දෙක උඩට උස්සනවා කන කෙලින් උඩට 2 3 කෙලින්ම අපි මේ ෂෝල්ඩර් එකෙන් උඩට
ප්‍රෙස් කරනවා. 10ක් කරනවා 1 2 3 ඒ විදිහට 10ක් කරා තප්පර 30ක් රෙස්ට් තව 10ක් කරා තප්පර 30ක් රෙස්ට් තව 10ක් කරා. එතකොට ඔක්කොම repetitions 10 ගානේ කීයක් කළාද? sets 3ක් කළා. exercises දෙකක්. හොඳටම ප්‍රමාණවත්. හරිද? හොඳටම ප්‍රමාණවත් පටන් ගන්න කෙනෙක්ට. right. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් lower body එකට කරන්න පුළුවන් exercises මොනවාද කියලා. දැන් මම කලින් කිව්වනේ අත්වල fat ටයර් තියෙනවා. ඕවා තමයි අපේ උඩ කොටසට තියෙන ප්‍රශ්න. ඊළඟට පල්ලෙහා කොටසට නැත්තම් අපේ lower body එකට තියෙන ප්‍රශ්න මොනවාද? අයියෝ මිස් මගේ පස්ස මෙන්න මෙච්චරයි චුට්ටයි. දෙනින් එකක් ඇඳහමත් කැතයි. right? එහෙනම් පස්ස ලස්සට හදාගෙන අපි කාන්තාවන් විදිහට හැමෝම ආසයිනේ නේද? ඇඟ හීනි කරලා පස්ස චුට්ටක් ලොකු කරගන්න. right? එතකොට අපේ glutes වලට නැත්තම් සමහර කෙනා අනේ මිස් මගේ කකුල් දෙක සුරුට්ටු දෙකක් වගේ. හරිම කෙට්ටුයි. වැඩි කරගන්න. right? මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙන අයට lower body එකට කරන්න පුළුවන් exercises දෙකක් මම කියලා දෙන්න. right? පළවෙනි එක තමයි අපි යනවා squats වලට. right? ස්කොට් එකක් ගහනදී මම හරියට කියලා දෙන්නම්. කකුල් දෙක තියාගන්නවා shoulder level එකේ කලින් කිව්වා වගේම. ඩම්බෙල් එක ගන්න මේ විදිහට ඩම්බෙල් නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. අත් දෙක ගන්න මෙහෙම. අපි යනවා පල්ලෙහාට පුටුවක ඉඳ ගන්නවා වගේ. right? මෙන්න මෙහෙම. පුටුවක ඉඳ ගන්නවා වගේ පල්ලෙහාට ගියා ආයුධට ආවා. මම මේක මේ පැත්තට කරලා පෙන්නන්නම් ඕගොල්ලන්ට හොඳට පේන්න. බලන්න පුටුවක ඉඳ ගන්නවා වගේ පල්ලෙහාටයි යන්නේ. සමහරු මෙන්න මෙහෙම ඉස්සරහට නැවෙනවා. එක වැරදි පොස්චර් එකක්. ඕවා කරොත් ඕගොල්ලන්ට knee pains, back pains එන්න පුළුවන්. ඒ නිසා මේ exercises කරද්දි මේ postures ගැන හරියට ඕගොල්ලෝ හිතන්න. හරියටම මේක කරන්න වග බලා ගන්න නැත්නම් ඕගොල්ලන්ට injuries වෙන්න පුළුවන්. right. අපි යනවා ස්කොට් එක පල්ලෙහාට මේ විදිහට පල්ලෙහාට 1 up. මෙන්න මේ tempo එක මතක තියාගන්න. 2 slowly up. 3 up. ඕකෙන් 10ක් කරා 30 second rest. තව 10ක් කරා 30 second rest. තව 10ක් කරා. ඒ කියන්නේ repetitions 10 ගානේ sets 3ක් කරා. right? එක exercise එකක් ඉවරයි. මම දැන් කියලා දෙනවා තව එකක්. right? දැන් අපි කලින් කරේ ස්කොට් එකනේ. අපි දැන් යනවා wide ස්කොට් එකක් කරන්න. කකුල් දෙක චුට්ටක් shoulder level එකකින් එහාට ගන්න. right? ගත්ත ඩම්බෙල් එකක්. මොකද බර ඕන නැත්තම් ඕගොල්ලන්ට අමාරුයි. අපි යනවා පල්ලෙහාට. කලින් එක වගේමයි ස්කොට් එක 1 up 2 up 3 up. කලින් වගේම මම මේ පැතරත් කරලා පෙන්නන්න ඕගොල්ලන්ට පොස්චර් එක හදාගන්න. 1 up 2 up. කලින් කරේ මොකක්ද අපි ස්කොට් එක මේක ඇවිල්ලා වයිඩ් ස්කොට් එක. right? ඔන්න ඒකත් 10 repetitions 10 ගානේ sets 3ක් කරන්න හොඳටම ප්‍රමාණවත්. ඔය විදිහට අපි upper body exercises දෙකයි ඔන්න lower body exercises දෙකකුයි මම අද කියලා දුන්නා. අද මම මේ කියදුනේ තාම සුළු basic exercises දෙකක් ඕගොල්ලන්ට අපිත් එක්ක දිගටම මෙහෙම රැඳිලා හිටියොත් ඉස්සරහ sessions වලදී මම ඕගොල්ලන්ට තව exercises කියලා දෙන්නම්. ඕගොල්ලන්ට main part එකට එකතු කරන්න පුළුවන්. right? හරි. දැන් ඔන්න අපි warm up කරා main part එකේ upper body එකට exercises දෙකක් කරා lower body එකට exercises දෙකක් කරා. right? දැන් මොකද? දැන් පොඩි break එකක් ගන්න ඕන. මොකද ඕගොල්ලන්ට එක දිගට workout කරන්න කියන්නේ නෑ මම. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. අපි හැමතිස්සෙම rest එකක් ගන්න ඕන, වතුර බොන්න ඕන. right? පොඩි rest එකක් ගන්න පුළුවන් තප්පර 30ක් විනාඩියක වගේ. ඊළඟට මම move වෙනවා බණ්ඩි ගෙඩියට. මම කලින් කිව්වනේ හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? බඩ. විශේෂයෙන්ම කාන්තාවන්ට බඩ තමයි ලොකුම හිසරාදය. right? abs වලට කරන්න පුළුවන් exercises ගොඩාක් තියෙනවා. අපිට හිටගෙන කරන්න පුළුවන්, ඉඳගෙන කරන්න පුළුවන්, ඉඳගෙන කරන්න පුළුවන්, දෙන යාළුවෙක් අරගෙන කරන්න පුළුවන්, equipments අරගෙන කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ abs වලට තියෙනවා exercises කරන්න පුළුවන් machines. right? ඒවා උපයෝගී කරගෙන හරි කොහොම හරි අපිට මේ බඩට exercises කරන්න පුළුවන්. right? මම අද කියලා දෙන්නම් ඕගොල්ලන්ට හිටගෙන කරන්න පුළුවන් exercises දෙකක්. දැන් අද හැම එකකින්ම ඔන්න දෙක ගානේ කියලා දෙනවා. හරිද? දැන් මොකද්ද ඔයගොල්ලෝ කරන්න ඕන? මේ ටික සතියේ දෙකක්වත් අඩුම තරමේ කරන්න පුරුදු වෙන්න. right?
මෙහෙම යද්දී මම කියලා දෙන්නම් ඕගොල්ලන්ට මේ බඩේ අපිට පාර්ට්ස් හතරක් තියෙනවා. බඩේ උඩ කොටස, බඩේ මැද කොටස, බඩේ යට කොටස සහ දෙපැත්ත. ටයර් කියලා කියන්නේ. ඒ දෙක තමයි දෙපැත්ත. රයිට්. එතකොට අපේ ගොඩක් කටේ දින මෙන්න මේ බඩේ යට කොටස lower abs. ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. රයිට්. හැබැයි ඔක්කොම මුළු බඩම ප්‍රශ්නයක් තමයි. ඒ වුණාට ගොඩක්ම තියෙන කාන්තාවන්ගේ මොනවද කාලාර මේදේ තැන්පත් වෙලා මේ යට ටික තමයි ගොඩක්ම තියෙන්නේ. රයිට්. අපි බඩට කරන්න පුළුවන් හිටගෙන කරන්න පුළුවන් එක්සර්සයිසස් දෙකක් මම ඔයගලන්ට කියලා දෙන්නම්. පළවෙනි එක තමයි side bends. කකුල් දෙක කලින් වගේම shoulder level එකේ තියාගන්න. අපි ගන්නවා dumbbells දෙකක් හරි නැත්නම් එක සමාන බර මොනවා හරි දෙකක් අතට ගන්නවා equipments දෙකක්. අපි දෙපැත්තට bend වෙනවා. මේ බලන්න 1 2 3 4 5 6 මේක වදින්නේ මෙන්න මේ දෙපැත්තට sides abs කියන කොටසට තමයි වදින්නේ. එතකොට මේක අඩුම තරමින් 50ක්වත් ඊට පස්සේ rest එක අගලා ආයි 50ක් try කරන්න. බඩ අඩු වෙනවා. sure. ඊළඟට තව එකක් මම කියලා දෙන්නම්. එක dumbbell එකක් ගන්න. dumbbells නෑ කියලා හිතන්නකෝ ගන්න ඕගොල්ලෝගේ වතුර බෝතලේ අතට. right? වතුර බෝතලේ අතට ගන්න. මෙතනින් අරගෙන දෙපැත්තට අපි මෙහෙම turn වෙනවා. මෙහෙම turn වෙද්දී මේ උඩ හිස කෙලිම මේ පැත්තට එනකම්ම මේ ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට turn වෙන්න පුළුවන්. right? ඔන්න මම exercises දෙකක් කියලා දුන්නා. ඒකෙනුත් 50ක් කරන්න. rest එකක් ගන්න. තව 50ක් කරන්න. right? අපි අද කියලා දීපු basic workout එකේ මම මුලින්ම කියලා දුන්නා ඕගොල්ලන්ට warm up කරන්න treadmill එක use කරන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලන්ට upper body exercises දෙකක් කියලා දුන්නා. lower body exercises දෙකක් කියලා දුන්නා. abs වලට පොඩි workout එකක් කරගන්න exercises දෙකක් කියලා දුන්නා. right? අදට ඉතින් මම මේ තියෙන තරම් ඔක්කොම දේවල් ඔයගලන්ට කියලා දෙන්න යන්නේ නැහැ. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න මේ වගේ sessions අපි අපේ WhatsApp channel එක හරහා ඔයගලන්ට update කරනවා. එතකොට අපි ටික add කරගමු. හරිද? right. ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට අහන්න පුළුවන් අපේ chat box එකට දාන්න. මම ලෑස්තියි ඔයගලන්ට උත්තර දෙන්න. fitness related ඕනම ප්‍රශ්නයක් ඔයගලන්ට අහන්න පුළුවන්. ඊළඟට දැන් ඔන්න warm up කරා, main workout කරා, abs කරා. දැන් මොකද්ද කරන්න ඕන? දැන් පැය භාගයක් විතර ගිහිල්ලා. warm down එක. අනිවාර්යයි warm down එක. මොකද නැත්තම් පහෝදාට අමාරුයි, අත රිදෙනවා, බඩ රිදෙනවා. මේ ඔක්කොමත් එක්ක cool down එකක් අනිවාර්යයෙන්ම කළ යුතුයි. cool down එක කරන්නත් අපිට treadmill එක use කරන්න පුළුවන්. අපි heart rate එක වැඩි වුණා workout එකේදී දැන් heart rate එක අඩු කරන්න නැත්නම් ඇඟ relax කරගන්න අපිට පුළුවන් cool down එකේදී treadmill එක use කරන්න. තප්පර 3කින් පස්සේ මේක start වෙනවා. අපි හිමීට මේකෙදි warm up එක වගේ අපි හයියෙන් කරන්න යන්නේ නැහැ. ටිකක් වැඩිපුර වේගය වැඩි කරලා මේ ස්පීඩ් එක 4 5 6 දක්වා වැඩි කරන්නේ නැහැ. හිමින් 1ට 2ට 3ට වගේ යන හොඳටම ඇති. මෙතනදී විශේෂයෙන්ම කලින් වගේම තමයි posture එක හොඳට තියාගන්න. කොන්ද කුදු කරගන්න එපා. කොන්ද කෙලින්. අනිත් එක කකුල් දෙක බලන්න මගේ. එක කකුලක් යද්දී අනෙක් කකුල යන්න ඕන. heel ball toe කියන අපේ කකුලේ heel එක, ball එක, toe එක මේ විදිහට තමයි කකුල තියන්න ඕන. පැත්තට තියන්න යන්න එපා. කෙලින් අපි normal ඇවිදිනවා වගේ තමයි ඇවිදින්න ඕන. ස්පීඩ් එක 2 3 අතර ගියා නම් හොඳටම ඇති. මේකෙදී incline කළ යුතු නැහැ. මොකද අපි warm down එකක් කරන්නේ. චුට්ටක් විනාඩි 2 3ක් යද්දී ඕගලන්ට පුළුවන් අත් දෙක අයින් කරලා පොඩ්ඩක් අත් දෙක ගසා ගන්න. මේ විදිහට හොඳට breathe කරන්න පුළුවන්. right? හොඳට හුස්ම ගන්න, හොඳට හුස්ම පිට කරන්න. හොඳට cool down වෙන්න පුළුවන් ඕගලන්ට මේ walk එකෙන්ම. right? විනාඩි 10ක් නැත්නම් විනාඩි 5ක් හොඳටම ඇති ඔගොල්ලෝගේ අපේ අර අප වෙච්ච ඇඟ උණුසුම් වෙච්ච ඇඟ cool down කරන්න. right? ඔය විදිහට අපිට පොඩි workout එකක් ගෙදර කරගන්න පුළුවන් නේද? දැන් කියන්න බා equipments නෑ, වෙලාවක් නෑ. මන් දන්නවා ගෘහණියක් විදිහට ඉන්න ඕගොල්ලොන්ට නැත්තම් work කරන කටිය තිනවා මෙතන work කරන කෙනෙක් විදිහට ඕගොල්ලන්ට තියෙන වෙලාව හරිම සීමිතයි. නමුත් අපි කාන්තාවක් විදිහට අපිට ආදරය කරන්න ඕන. කොහොම හරි අපි වෙලාවක් හදාගමු. දැන් ඕගොල්ලෝ ඕගොල්ලන්ට ආදරය කරන නිසානේ අද මේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිත් තියෙන්නේ.
අද මේ සෙෂන් එකට ඕගොල්ලෝ එකතු වෙලා තින්නේ ඕගොල්ලෝ ඕගොල්ලන්ට ආදරය කරන නිසා ඕගොල්ලෝ ෆිට්නස් ගැන හිතන නිසා නේද? එහෙනම් අදින් පටන් ගත්ත මේක අපි දිගටම කරගෙන යමු. right? සමහර කට්ටිය මෙතන ඇති වර්ක්අවුට් කරන. right? අපි දැන් ඕගොල්ලන්ට ට්‍රැකර් එකක් එවනවා. අද පටන් ගමු. අද බොඩි වේට් එක ඕගොල්ලෝ මැනගන්න. මම හිතනවා හැමෝටම ගෙදර ස්කේල් එකක් අනිවාර්යෙන් තියෙනවා. බොඩි වේට් එක මැනගන්න. අපි හිමින් සතියේ දවස් 3ක් දාගමු. සවුන්ද පදාද සිකුරාද. වැඩ ඇරලා ඇවිල්ලා ගෙදර වැඩත් කළා රෑ. නැත්තම් සෙනසුරාදා උදේ පාන්දර. ඔන්න ඔය වගේ ඕගොල්ලන්ට ප්‍රිෆර් ටයිම් ඕගොල්ලන්ට පුළුවන් ටයිම් එකක් ගන්න. හැමෝටම හැම වෙලේම ඔන්න අද හවස 5ටම කරන්න ඕන කියලා එහෙම කරන්න බෑනේ අපිට. හදිසි අවස්ථාවන් එන්න පුළුවන්. ඕගොල්ලන්ට එක වැඩ වැටෙන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් වෙලාවක් ගමු. අරගෙන දවසට විනාඩි 30ක් පොඩි වර්ක්අවුට් එකක් කරන්න try කරන්න. එතකොට මේකෙන් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ shape එක හැදෙනවා. health එක improve වෙනවා. strength එක හැදෙනවා. ඒ විතරක් නෙමෙයි. mentally ඕගොල්ලෝ අපේ mental fitness එකත් improve වෙනවා. මොකද අපි දැන් වෙනදට වඩා fit. අපි වෙනදට වඩා ලස්සනයි. නේ? අපිට ඉබේටම දැනෙනවා confidence එකක් අපි ගැන. ඊට අමතරව ඕගොල්ලන්ට proper sleep එකකට යන්න පුළුවන්. හොඳ නිින්දකට යන්න පුළුවන්. ගෙදර වැඩ වෙනදට හමාරුවෙන් අලසකමින් කරන්න දැන් උද්‍යෝගයෙන් කරන්න ඕගොල්ලන්ට හොඳ අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් මම මේ නිතරම මේවා කියන්නේ ඕගොල්ලන්ට මේ වර්ක්අවුට් එකක් කරන්න කියලා. ඉතින් ඒකට අපි content fitness අපි ඕගොල්ලන්ට උදව් කරනවා. අපි අපේ equipments තියෙනවා අපි ගාව ඕගොල්ලන්ට ඒවා purchase කරන්න පුළුවන්. ඊට අමතරව ඕගොල්ලන්ට පුළුවන් මේ tracker එක හරහා නිතරම අපිත් එක්ක සම්බන්ධ වෙන්න. සතියෙන් සතිය ඕගොල්ලොන්ගේ improvement එක. සතියේ දවස් කොච්චරක් workout කරාද? ඊළඟට මේ සතිය වගේ බර කොහොමද? ඊළඟ සතිය ඕගොල්ලොන්ගේ බර කොහොමද? ඔහොම මේ tracker එකේ ඕගොල්ලන්ට දාන්න පුළුවන්. දාලා අපේ channel එක හරහා අපිත් WhatsApp අපේ group එකත් හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පොඩි පණිවිඩයක් තියෙනවා. අපි බලනවා තව මාසෙකින් නැත්නම් මාස එකමාරකින් කවුද හොඳටම ඕගොල්ලන්ගේ fitness goal එකට ගිහින් තියෙන්නේ කියලා. මේක බලලා හොඳටම fitness goal එකට හොඳටම කරලා තියෙන එක්කනට අපි වටිනා තෑගයක් දෙන්න ලෑස්ති කරලා තියෙනවා. අපි ඒක මොකද්ද කියලා කියන්නේ නැහැ. ඒක රහසක්. ඉතින් ඕගොල්ලන්ට තියෙන්නේ ටිකටම workout එක කරන්න මගදී අතහරින්න එපා. අතහරින්න අවස්ථා එයි ඕගොල්ලන්ට functions දියේයි. එහෙම නැත්නම් ඕගොල්ලන්ට කම්මැලි හිතෙයි, ලෙඩ වෙනවා, periods හැදෙනවා, ලෝකේ නැති ඔක්කොම ප්‍රශ්න ටික එනවා. නමුත් අතහරින්න එපා දිගටම කරගෙන යන්න. මොකද අපි ලස්සනට ඉන්න ඕන, අපි සෞඛ්‍ය සම්පන්නව ඉන්න ඕන. right. ප්‍රශ්න මොකුත් නැද්ද? ප්‍රශ්න මොනවා හරි දෙනවා ඕගොල්ලන්ට දැන් අහන්න පුළුවන්. right. ඔන්න දැන් workout එක හරි. ඊළඟ ප්‍රශ්නේ ඔයගොල්ලෝ අහන්න කලින් මම කියන්නම්කෝ මීල් ප්ලෑන් එකක්. අනේ මිස් කනවා ඔෆිස් එකෙත් කනවා ගෙදරත් කනවා බත්මයි කන්නේ තුන් වේලම. මේ වුණා බඩ අඩු වෙන්නෙත් නෑ. මීල් ප්ලෑන් එකක් දෙන්නකෝ. ගොඩක් කට්ටිය කියන්නේ ඕක තමයි. right. මම කියන්නේ නෑ ඕගොල්ලන්ට strict main plan එකට යන්න කියලා. එකපාරට අපිට මේක කරන්න අමාරුයි. කරන්න බැරි නෑ, කරන්න අමාරුයි. හරිද? right. මම කිව්වොත් මෙහෙම අපි පොඩ්ඩක් ඔය තුන් වේලා බත් කන එක පොඩ්ඩක් change කරමු. හරි? උදේට ගත්තොත් මොනවාද කන්නේ? බත්මයි නැත්නම් ඉන්දියාප්ප තෝසේ මොනවාද? වඩේ ඔන්නව තමයි අපි ශ්‍රී ලංකාවේ මේ ආසියානු රටවල කට්ටිය කන්නේ. ඒක පොඩ්ඩක් නවත්තනවා. ඒක නවත්තලා අපි පොඩ්ඩක් යනවා oats meal එකකට. උදේට oats කන්න පුළුවන් නම් මේක අල්ලන් ඉන්න පුළුවන් අපිට දවල් 11 වගේ වෙනකම්. right? oats සමහරව කියනවා අයියෝ oats අපිරියයි කන්න බෑ එක විදියමයි. අපිට මේක වෙනස් කරගන්න පුළුවන්. overnight oat එකක් ගන්න පුළුවන්. නැත්නම් oat meals ගන්න පුළුවන්. oat cake හදා ගන්න පුළුවන්. ගොඩාක් විවිධ ක්‍රම ගොඩාක් තියෙනවා. ඔයගොල්ලන්ට YouTube එක ගැහුවොත් එහෙම ඕන තරම් oats හදා ගන්න ක්‍රම සහ විදි තියෙනවා. right. ඔයගොල්ලන්ට පුළුවන් මේ oat meal එකකට banana add කරගන්න, cashews add කරගන්න, නැත්නම් plums ගොඩක් දේවල් ඔයගොල්ලෝ ආස කරන දේවල් හැබැයි healthy. යෝගට් එකතු කරන non fat. ඒ වගේ දේවල් එකතු කරගෙන ඕගොල්ලන්ට පුළුවන් පළවෙනි ආහාරය එක ගන්න. right? මම මේ කියන්නේ ඔන්න උදේ නැගිට ගමන් තේක බොන්නේ නැහැ, සින්දාල තේක බොන්නේ නැහැ. තේ නවත්තනවා. වැඩක් නැහැ එක බිව්වා කියලා කිසිම දෙයක් ඇඟට හම්බ වෙන්නේ නැහැ. එනර්ජි හම්බ වෙන්නේ නැහැ. ඒ බොරු. උදේ කිරි එක නැවැත්තුවා. අපි ගන්න මොනවාද? oatmeal. oatmeal එක. ඊළඟට අපි එක ගන්න කීයටද කියන සාමාන්‍යයෙන්?
ඕගොල්ලෝ ගෙදර වැඩත් කරලා ළමයිගේ ඉස්කෝලේ වැඩත් කරලා ඉස්කෝලෙත් යවලා ඔෆිස් එකටත් ගිහලා ඔෆිස් එකේ ඉඳගන්න දවල් 10ට 10ට තමයි උදේ කෑම කන්නේ. හොඳයිද? නෝ. හොඳ නෑ. උදේ 8ට කලින් ඕගොල්ලෝ උදේ ආහාරය ගත යුතුයි. ඊළඟට ඒ මම දැන් කියවනේ ඕට් මීල් එක. දැන් ඕට් මීල් එක ලොකු මීල් එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් ග්‍රෑම් 30ක ඕට් එකක් ප්‍රමාණවත්. රයිට්? ඊට පස්සේ ඔන්න ඕක අපිට අල්ලන් ඉන්න පුළුවන් දවල් 11 වගේ වෙනකන් අල්ලන් ඉන්න පුළුවන්. ඊට පස්සේ දවල් ආහාරය මේක 11 12 මාර අතර ගන්න. එකට කලින් දවල් ආහාරය අරගෙන ඉවර කරන්න. මේක ඇඟ බහින්න ඇඟ අඩු කරගන්න අනිවාර්යෙන් බලපන්. කොහොමද මේ මීල්ස් කියන දෙක මීල්ස් කියන දේ 80%ක්ම මීල්ස් වලින් තමයි අපේ ඇඟ පාලනය වෙන්නේ. ඉතුරු 20% තමයි අපි මේ වර්ක්අවුට්ස් වලින් පාලනය කරන්න යන්නේ. ඕගොල්ලෝ අනේ මම දැන් වර්ක්අවුට් එකක් කියලා දුන්නානේ මේ වර්ක්අවුට් කරනවා කියලා හොඳට කෑවොත් ඉවරයි. එහෙම බෑ. හොඳට ගෙදර වර්ක්අවුට් එකක් කරලා ගිහිල්ලා කොත්තුවක් අරන් කනවද? ෆ්‍රයිඩ් රයිස් එකක් අරන් කනවද? එහෙම හරියන්නේ නැහැ. වර්ක්අවුට් එකත් කරන ගමන් අපි මීල් එකත් පාලනය කළ යුතුයි. රයිට්. දවල් කෑම ඕගොල්ලන්ට බත් කන්න පුළුවන්. එහෙමයි කියලා බත් ගොඩාක් කන්නේ නැහැ. බත් චුට්ටයි, එළවලු, ප්‍රෝටීන් බහුල චිකන්, මොනවා හරි මාස්, මාළු, බිත්තර මේ වගේ දේවල් ඕගොල්ලන්ට යූස් කරන්න පුළුවන්. හොඳ බත් වේලක් කන්න. හරි. එතනදී කොළ ಜಾති, එළවලු ಜಾති වැඩි කරන්න, මාළු, ප්‍රෝටීන් වැඩි කරන්න, බත් චුට්ටක් අඩු කරන්න. කළා ඔන්න දවල් ආහාරය කන්න පුළුවන්. ඊළඟට හවස 4ට තේක හදා ගන්නවා, බිස්කට් එකක් ලං කර ගන්නවා, බිස්කට් එක පොඟවනවා කනවා නේද? අපි පුරුදු වෙලා ඉන්නේ එහෙම තමයි. තේ නෑ මං කියවනේ උදේ තේකත් නෑ, හවස තේකත් නෑ. ඕනම නම් දැන් මට සමහරව කියනවා අයියෝ මිස් අපි පුරුදු වෙලා ඉන්නේ ඕකට මොකද කරන්නේ? පුරුදු වෙලා නම් ඔයගොල්ලෝ කොෆි එකක් බොන්න පුළුවන්. අපිට කැෆේන් ඉන්ටේක් එකක් ඕන නිසා පොඩි chance එකක් දෙනවා ඔයගොල්ලන්ට කොෆි එකක් බොන්න. ඒකත් සීනි දානවද? සීනි 3 හැඳි 3-4ක් නෑ. සීනි ඕනම නම් සීනි හැන්දෙන් භාගයක් දාලා පොඩි කොෆි එකක් බොන්න පුළුවන්. ඔන්න එනර්ජි එන නැත්නම් හවස මහන්සි කියනවනේ. රයිට්. ඊළඟට රාත්‍රී ආහාර හොඳ උදේ කෑවා, දවල් කෑවා, හවස ඔන්න කොෆි එකකුත් දුන්නා. රෑ මොනවාද කන්නේ? කීයටද කන්නේ? මේක අනිවාර්යෙන් බලපානවා අපේ ඇඟට. කීයටද කන්නේ? 10ට නේ. ගෙදර වැඩ ඔක්කොම ඉවර කළා, වලන් හොදලා, වර්ක්අවුට් එකත් කරලා, වලන් හොදලා, පහුවදා උයනේවත් ලෑස්ති කරලා, කපලා කරලා ෆ්‍රිජ් එකට දාලා, හෝම්වර්ක්ස් උත් ළමයින්ගේ ඒවත් කරලා 10ට නේ. රාට කන්නේ. සමහරව 11ට 12ට එකට. හොඳ නෑ. හවස රෑ 7ට කලින් රාත්‍රී ආහාරය අරගෙන ඉවර කළ යුතුයි. අනේ මිස් මේ පිස්සු නම් කතා කරන්න එපා. ඒ වෙලාවට තමයි අපි ගෙදර එන්නේ. එහෙම කියන්න එපා. අපි try කරමු 7ට කලින් රෑට කාලේ ඉවර කරන්න. සමහර අය කියනවා මට අයියෝ 4 කෑවට පස්සේ ආයෙ 10 11 දී ආයෙ බඩගිනි වෙනවා. එතකොට ආයෙ මොන හරි ඕඩර් කරලා කනවා කියලා. එහෙම වෙන්න බෑ. අපි 7ට කන එක ගොඩක් හෙවි මීල් එකක් කන්නේ නැහැ. ඒක තමයි ඔයගොල්ලෝ බඩගිනි කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් පුළුවන් නම් චිකන් රැප් එකක්, සලාඩ් එකක්, සුප් එකක් මේ වගේ බර නැති දෙයක් ගන්න. බත් වගේ ගොඩක් බර තියෙන දෙයක් ගන්න එපා. හැබැයි අපි පුරුදු වෙලා ඉන්නේ එහෙම කාලා තමයි. මම දැන් කියන්නේ අද ඉඳන් මේ ඔක්කොම ටික කරන්න කියලා. අපි ටික කොහොමද ඔයගලන්ට වර්ක්අවුට් එක පටන් ගද්දී ඕගලන්ටම හිතෙනවා අනේ මම දැන් ආහාර පාලනය කරොත් හොඳයි කියලා. එතකොට මෙන්න මේ ටික ඔලුවට දාගන්න හිමින් කරගෙන යමු. 10ට 11ට ආයෙත් බඩගිනි වෙනවා නම් ඔයගලන්ට පුළුවන් ග්‍රීන් ටී එකක් ගන්න. ඒකත් ෆැට් බර්නින්. එහෙම නැත්නම් බනානා ගෙඩියක්, එහෙම නැත්නම් යෝගට් එකක් වගේ පොඩි දෙයක් කන්න. හැබැයි ඒකත් මාසයක් විතරයි. ඊට පස්සේ මාසෙන් පස්සේ මේක අයින් කරන්න ඕන. ප්‍රධාන වේල් 3ට විතරක් ස්ට්‍රික්ට් වෙන්න. ඔය විදිහට ක්වොන්ටිටි එක අඩු කරලා කැම ගන්න. ඕගොල්ලෝගේ ඇඟ අනිවාර්යයෙන්ම අඩු වෙනවා. රයිට්? දැන් මෙතනදී ඇඟ වැඩි කරගන්න ඕන කට්ටියක්. නේද? ඇඟ මහත් කරගන්න ඕන කට්ටියත් ඇති. ඒගොල්ලෝ අපිත් ඕකම කරන්න තවත් ඇඟ අඩු වෙයිද කියලා. අපි වර්ක්අවුට් එක කරාම තවත් ඇඟ අඩු වෙයිද කියලා. එහෙම වෙන්නේ නැහැ. ඇඟ අඩු වෙන්නේ නැහැ. අපි මේ කරන වර්ක්අවුට්ස් වලින් ඇඟ ටෝන් අප් වෙනවා. දැන් කෙට්ටු කෙනෙක් නම් තව කෙට්ටු වෙන්නේ නැහැ. කකුල් දෙක ලස්සනට හැදෙනවා. බඩ ලස්සනට ටෝන් අප් වෙනවා. අත් දෙක ලස්සනට හැදෙනවා. ඒක තමයි මේ වර්ක්අවුට් එකකින් වෙන හැම කෙනා අනවශ්‍ය විදිහට කෙට්ටු වෙන තවත් කෙට්ටු වෙන්න යන්නේ නැහැ. ඒ නිසා බය වෙන්න එපා. රයිට්? දැන් මගෙන් අහයි කට්ටිය මිස් දැන් ඔයා උදේට කන්න කියලා දුන්නා, දවල්ට කන්න කියලා දුන්නා, රැටත් කන්න කියලා දුන්නා. ඔය විදිහට කරාම අපිට ජීවිතයක් නැද්ද? අපි පීස එකක්වත් කන්න එපාද? ආසයි කන්න.
sugar කන්න ආසයි. ඔහොම කියලා කියනවා. right. ඒකට මං කියන්නම් මමත් ආසයි. අපි හැමෝම ආසයි. ඉතින් නැත්තම් වැඩක් නෑනේ ජීවත් වෙලා නේද? අපි ආස දෙයක් කන්න නැත්තම් වැඩක් නෑනේ. අපිට පුළුවන් වීකෙන්ඩ් එක කොහොමත් පාටිනේ නේද? වීකෙන්ඩ් එකේ එක දවසක් තියාගන්න ඔයගොල්ලෝ ආස දෙයක් කන්න. ඒ කියන්නේ පීසා එකක්, බර්ගර් එකක්, නැත්තම් sugar මොන හරි තියෙන sugar craving එකක් තියෙනවා නම් මොන හරි sugar තියෙන දෙයක් කේක් කෑල්ලක් වගේ පොඩි quantity එකක් කන්න. ගොඩක් ලොකු කේක් එකක් අරගෙන ඒකම කන්න, අයිස් ක්‍රීම් එකක්ම කන්න යන්න එපා. පොඩ්ඩක් ආසාවට වීකෙන්ඩ් එක දවසක් තියාගන්න කමක් නැහැ. හැබැයි දවස් 5 පුළුවන් තරම් අපි try කරමු අර meals වලට strict වෙන්න. කරලා බලන්න මීල් එකත් එක්ක මම දීපු workout එක අනිවාර්යයෙන්ම ඕගොල්ලෝගේ ඇඟ හැදෙනවා අනිවාර්යයෙන්ම ඕගොල්ලෝගේ බර අඩු වෙනවා අනිවාර්යයෙන්ම ඕගොල්ලෝගේ health එක improve වෙනවා right මම මේ කිව්ව ටික හොඳටම ඇති ඕගොල්ලන්ට මාසයක් දෙකක් workout එක කරගෙන යන්න ඊට පස්සේ මම කිව්වා වගේ අපි උප tracker එකට ඕගොල්ලෝ දාලා බලන්න කොහොමද ඕගොල්ලෝගේ progress එක බර කීයක් අඩු වෙලාද ඩයට් එක කොහොමද යන්නේ අපේ උප tracker එකේම ඕගොල්ලන්ට තියෙනවා ඕගොල්ලන්ට ඩයට් එක ෆලෝ කරාද නැද්ද කියලා දාන්න. ඒකත් කරගෙන ඇත්තම ලියන්න. කරන්න බැරි වුණා කියලා දාන්න. ප්‍රශ්න නැහැ. මොකද මේක ඕගොල්ලන්ටමයි මේ ඉන්වෙස්ට් කරන්නේ ඕගොල්ලන්ටමයි. ඒ නිසා අපි මේක හරියට කරගෙන යමු. ඉස්සරහට එතකොට අපිට හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට හොඳ ඕගොල්ලන්ගේ ෆිට්නස් ජර්නි එකට ඕගොල්ලන්ගේ ෆිට්නස් ගෝල් එකට යන්න පුළුවන්. ප්‍රශ්න මොකක්ද නැද්ද? ෆිට්නස් රිලේටඩ් ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. අපිත් එක්ක ඉන්නවා කට්ටිය. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. මීල් එක සම්බන්ධයෙන් හරි කමක් නැහැ. නැත්තම් ඉක්විප්මන්ට්ස් ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒත් කමක් නැහැ අපෙන් අහන්න පුළුවන්. ඕගොල්ලන්ට ඉක්විප්මන්ට්ස් ගනිද්දි විශේෂයෙන්ම අපේ ෂෝරූම්ස් වල ඉන්නවා ක්වොලිෆයිඩ් කට්ටිය ඕගොල්ලන්ට උදව් කරන්න. ඕගොල්ලන්ට හරිලන ඕගොල්ලන්ගේ රික්වයර්මන්ට් එකට ඕන කරන ඉක්විප්මන්ට්ස් අපිට එක්ක කතා කරලා ගන්න පුළුවන්. ඊට අමතරව අපේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඒක හරහා ඕගොල්ලන්ට පර්චේසස් කරන්න පුළුවන්. yes තාමනත් මුකුත් ප්‍රශ්න මුකුත් නැද්දානේ ඕගොල්ලන්ට. විශේෂයෙන්ම කාන්තාවනේ මෙතන ඉන්නේ. ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න මාත් එක්ක කතා කරන්න පුළුවන්. අපි හිතන් ඉනවා ඉස්සරහටත් මේ වගේම දිගටම ප්‍රෝග්‍රෑම්ස් කරන්න විශේෂයෙන්ම කාන්තාවන්ට ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් එතකොට කොහොමත් අද ප්‍රශ්න නැති වෙයි වර්කවුට් එක කරගෙන යද්දි ප්‍රශ්නේ ඒව නෝට් ඩවුන් කරලා තියාගන්න අපි ෆීඩ්බැක් එකක් තියෙනවා අපේ ට්‍රැකර් එකෙම එහා පැත්තේ ඒව නෝට් ඩවුන් කරලා තියාගන්න ඊළඟ සෙෂන් එකේදී ඕගොල්ලන්ට එහෙනම් අහන්න පුළුවන් ඒවත් yes මම තව 5 minutes දෙන්නම් ඕගොල්ලන්ට ප්‍රශ්න අහන්න ප්‍රශ්න කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් chat එකට දාන්න ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කට්ටිය කියන්නකෝ බලන්න ඕගොල්ලන්ට තව මොනවද ඕන කියලා දැන් අද අපි කියලා දුන්නේ බේසික් ගෙදරදී කොහොමද වර්කවුට් එකක් කරන්න කියලානේ. ඕගොල්ලන්ට තව මොන හරි මේකට ඇඩ් වෙන්න ඕනද? ඕගොල්ලන්ගේ රික්වයර්මන්ට් එක කියන්න. එතකොට අපිට පුළුවන් අපේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම දේවල් අපි කොන්ටන්ට් ෆිට්නස් එකෙන් දෙන්න බලාපොරොත්තු වෙනවා. right? මීල් එක ගැන ප්‍රශ්න නැද්ද? මීල් එක හදාගන්න අමාරුයිද? නෑ වගේ නේ ප්‍රශ්න. right. හරි. එහෙනම් ඔයගොල්ලෝ දැන් දන්නවනේ කොහොමද කරගෙන යන්නේ කියලා. දැනට මම කලින් කිව්වා වගේ අපි පටන් ගමු. අදින් පටන් ගමු. දැන් ඔයගොල්ලෝ දන්නවා බේසික් කොහොමද වර්කවුට් එකක් ගෙදරදී කරන්නේ කියලා. ඔයගොල්ලන්ට එකපාරට මේක පටන් ගන්න අමාරු වෙයි. මුලින්ම වොක් කරන්න පුළුවන්. at least පළවෙනිම අපි පටන් ගමු ඇවිදින්න විතරක්. right? විනාඩි 20ක් ඇවිදින්න. හැබැයි විනාඩි 20න් පස්සේ තමයි අපේ ෆැට් බර්නින් පටන් ගන්න. ඒ නිසා විනාඩි 30ක් දක්වා වැඩි කරන්න. ඊළඟ විනාඩි 40ක් වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ ටික ටික ඔන්න එක්සර්සයිස් එක එක එකතු කරන්න පුළුවන්. ඇබ් සෙෂන් එකකට යන්න පුළුවන්. කෝ ඩවුන් එකට යන්න පුළුවන්. ඔහොම චුට්ට අපි අපේ වර්කවුට් එක වැඩි කරගමු. පැයකට විනාඩි 45කට අපේ වර්කවුට් එක සීමා කරගමු. ඕගොල්ලන්ට මේක දිගටම කරගෙන ගියොත් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. සතියේ දවස් 3ක් මම කිව්වා කරගෙන යමු කියලා. අපේ ට්‍රැකර් එකත් එක්ක නිතරම ඒකේ ඕගොල්ලෝ අප්ඩේට්ස් දෙන්න අපිට එවන්න. අපි ඒවත් ට්‍රැක් කරනවා. අපි ඕගොල්ලෝම ගයිඩ් කරනවා. ඕගොල්ලෝගේ ෆිට්නස් ගෝල් එක අචීව් කරන්න අපි ගයිඩ් කරනවා. ඒ නිසා කොන්ටන්ට් ෆිට්නස් අපිත් එක්ක නිතරම රැඳිලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. ප්‍රශ්න මොකුත් නැහැනේ නේද? එහෙනම් අපි යනවා
අපි ඉස්සරහටත් මේ වගේම විශේෂම කාන්තාවන්ට මේ වගේ සෙෂන්ස් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒවත් අපේ channel එක හරහා social media හරහා website එක හරහා ඔයගොල්ලන්ව update කරනවා. ඒ නිසා content fitness එකත් එක්ක නිතරම රැඳී සිටින්න. එහෙනම් මම යනවා හැමෝටම සුබ දවසක්.